අත්දැකීම ඇතුලේ තමයි පින්වත්නි වේදනාව හටගෙන තියෙන්නේ. විපාක නාම රූප කියන එකෙන් විපාකයට අයිති తত্ত্বය සසරට අයිති. එනම් සසර වේදනාව ඇසුරු කරගෙන තණ්හා කරපු කමමයි අද වේදනාව ඉපදිලා තියෙන්නේ. වේදනාව නිසා වේදනාවට තණ්හා කරපු සසර ගතිය නිසා විපාක නාම රූප ටිකේ අත්දැකීමක් විදිහට ස්පර්ශයෙන් වේදනාව අටගත්තා. එතකොට යාට පේනවා පළවෙනි අන්තේ නිර්මාණය වුණේ දෙවෙනි අන්තේ නිසා. මොකද්ද දෙවෙනි අන්තේ? වේදනා සමුදය අන්තය. වේදනා සමුදය අන්තය කියන්නේ වේදනාව ඇසුරු කරගෙන තණ්හා අවිද්‍යාව ගතිය වේදනා මේ සමුදය අන්තය කියන්නේ තණ්හා මේ ස්පර්ශ තණ්හා ඊට පස්සේ චන්දරාග නන්දිය ආදී తত্ত্বය කෙලස් ටික හැදෙන එක. එහෙනම් සසර තණ්හාව ඇසුරු කරගෙන ඒ පුද්ගලයා තුල රාගයේ ඡන්දේ නන්දිය ආදී පදනම් කරගෙන වේදනාව මත සසරති එළඹිච්ච කවද්ද දන්නේ නැහැ. ඒක සමහරට ජීවිත 6-7කට කලින් 100කට කලින් වෙච්ච එකක් ඔය අද වෙන්නේ. ඒකනේ කර්මයේ මේ පින්වත්නි උපපජ්ජ වේදනී වශයෙන් ලුහු බඳිනවා කියන්නේ. පෙර ජීවිතේම නෙමෙයි. සසරදී කොතන හරි වැරදිලා. ඒ නිසා පින්වත්නි ඒ සසර වැරදිච්ච එක වේදනාව ඇසුරු කරගෙනම වැරදිච්ච එක ඇතුලේ නඩත් වෙච්ච කෙලෙස් ටික තමයි අද මේ බඳු වේදනාවක් උපද්දවලා තියෙන කියලා බලනකොට සසර වේදනා සමුදයම වේදනාව උපද්දවන බව පේනවා. ඒ කියන්නේ පළවෙනි අන්තේ දෙවෙනි අන්තේ පළවෙනි අන්තේ හදලා තියෙන දෙවෙනි අන්තේ